ඊයේ සන්ධ්‍යාවේ 6 ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය විසින් සකස් කරලා ආපදා කළමනාකරන මධ්‍යස්ථානය විසින් ප්‍රසිද්ධියටපත් කරන තත්ත්ව වාර්තාව අනුව ඊයේ පස්වර 6 වෙනකොට ශ්‍රී ලංකාවේ තත්ත්වය සලකා බලනකොට පවුල් 2,34,503කුත් එයින් පුජ්‍යලයන් 8,33,985කුත් මේ වෙනකොට ආපදාවට ලක් වෙලා තියෙනවා. නිල වශයෙන් තහවුරු මරණ 159ක් සහ අතුරුදහන් වූ පුජ්‍යලයන් 203ක් මේ වෙනකොට වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම සුරක්ෂිත මධ්‍යස්ථාන 919ක් ශ්‍රී ලංකාව පුරාම මේ ආපදාවටපත් වූ ජනතාවට සේවාවන් සපයමින් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම පවුල් 34,198කුත් පුජ්‍යලයන් 1,22,822කුත් නිල වශයෙන් වාර්තා වෙලා තියෙනවා මෙම සුරක්ෂිත මධ්‍යස්ථානවල ජීවත් වෙන බවට. එතකොට ඒ වගේම ඊයේ දවසේ ඇතුළත අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි සහ ඒ වගේම ගරු ආරක්ෂක ලේකම්තුමාගේ අත්සනින් 1/2025 චක්‍රලේඛයේ සම්බන්ධව පවතින ආර්ථික තත්ත්වයන් මත ගලපන ලද සහන සේවා සැපීමේ මිල ගණන් වල සංශෝධනයන් සිදු කළා. සහ මෙහිදී විශේෂයෙන්ම පවතින ආපදාවේ තීව්‍රතාවයද සැලකිලිට ගමින් තමයි මෙම චක්‍රලේඛය නිකුත් කිරීමට කටයුතු කරලා තියෙන්නේ. ඒ අනුව 3/2025 චක්‍රලේඛය අනුව ආරක්ෂක ලේකම්තුමා විසින් 2025 වෙනිදා එතුමා විසින් මෙම තත්ත්වයේ විස්තීර්ණ ආපදා තත්ත්වයක් ලෙස ප්‍රකාශ කිරීමත් සමගම ප්‍රාදේශීය ලේකම් වලුන්ට බාධාවකින් තොරව රුපියල් මිලියන 50 දක්වා ප්‍රසම්පාදන කටයුතු කරන්න අවසරය ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ වෙනකොට පවතින තත්ත්වය නෛතික තත්ත්වය වන වීර්ය ආහාර ද්‍රව්‍ය සඳහා මුදල් බැංකු ගිණීමෙන් තත්ත්වවත් කිරීම වෙනුවට ආපදාවට ලක් වූ පුජ්‍යලයන්ට ගැළපෙන පරිදි ආහාර ද්‍රව්‍ය ලබා දී හැකි බවත් මෙම චක්‍රලේඛයේ මගින් පැහැදිලි කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි තමන්ගේ ප්‍රදේශයේ තත්ත්වයන්ට පවතින වාස්තවික තත්ත්වයන් සමග ගැළපෙන පරිදි ප්‍රාදේශීය ලේකම්තුමාට බලය තියෙනවා සුදුසු කමිටුවක් මගින් අවශ්‍ය තීන්දුව ගන්න. විශේෂයෙන්ම මීට පෙර 1/2025 චක්‍රලේඛයේදී සහනාධාර වර්ගය සහ ගෙවිය යුතු මුදල් ප්‍රමාණය සම්බන්ධව සංශෝධනයක් සිදු කරලා තියෙනවා. මෙහිදී වියලි ආහාර ද්‍රව්‍ය සඳහා මුදල සතියක උපරිම තනි පුජ්‍යලයකට රුපියල් 1,800 සිට 2,100 දක්වාත් පුජ්‍යලයන් 5 දෙනෙක්ගේ යුතු පවුලකට උපරිමයේ පැවති තත්ත්වය වෙන රුපියල් 3,600 සීමාව 10,500 දක්වාත් ඒ කියන්නේ ආසන්න වශයෙන් දෙගුණ ඉක්මවා එම සීමාවන් වැඩි කරලා තියෙනවා. ඒ අනුව ප්‍රාදේශීය ලේකම් වරුන්ට සහ දිස්ත්‍රික් ලේකම්තුමන්ලාට පුළුවන් මෙම සීමාවන්ට යටත්ව වියලි සලාක ලබා දීමේදී ලබා දෙන්න. නමුත් පිසු ආහාර ලබා දීමේ සීමාවන් එලෙසින්ම පවතිනවා. එතකොට මෙම තත්ත්වය තමයි පවතින නවතම තත්ත්වය. ඒ වගේම නැවත වතාවක් මම මතක් කරන්න කැමති ආපදා සහන සේවා සම්බන්ධව මහජනතාවට යම්කිසි තොරතුරක් ගන්න තොරතුරක් දැනුම් දෙන්න අවශ්‍ය නම් ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ ඍජු දුරකථන අංකය 0112 66 52 58 0112 66 52 58. එතකොට ඒ වගේම ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ 117 අංකයනොත් ඔබට ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ හා සම්බන්ධ වෙන්න පුළුවන්. ඔබට ඍජුවම ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සමග සම්බන්ධ වීමට 0112 66 52 58 දුරකථන අංකයෙන් හැකියාව තියෙනවා. බොහොමත්ම ස්තුතියි.